හරි බචන් ස්ටාර්ට් කර පොඩ්කාස්ට් එක එහෙනම් අපේ චැනල් එක දාන්න පළවෙනි පොඩ්කාස්ට් එක බා ලෝනේ හරි අද අපිත් එක පොඩ්කාස්ට් එකට එකතු වෙලා ඉන්න අර මොනවද කහනවද හරි අද අපි පොඩ්කාස්ට් එකට අපි කතා කරන්න එකතු වෙලා ඉන්නවා එක්ස්ප්ලොයිට පොඩ්ඩක් ඉන්න ප්‍රමෝද් දුම් මොකද කරන්නේ? පැන්ඩ මොකද කරන්නේ හරිද හරි මියුට් දාගත්තා හරි හරි අද කතා කරන්න මං හරි ගෙදර යනවා. හරි අද අපිත් එක සෙට්ලා ඉන්නේ එක්ස්ප්ලොයිට ඉන්නවා හයි කෑන් එක්ස්ප්ලොයිට හායි ඔය ඉන්න හායි ගෝතයා මයි ගෝල්ඩන් යාළුවනේ. හරි ඌ ඉන්නවා එතකොට පැන්ඩ ඉන්න පැන්ඩ හයි කිය හායි හරි පැන්ඩ ඉන්න මම රැබිට් එතකොට අද අපි කතා කරන්න යන්න ඇත්තරම මේ පළවෙනි පොඩ්කාස්ට් එකෙන් එතිකල්ලකින් කියන මොකක්ද සයිබ සිකටි ගැන මොකක්ද හරි සයිබ සිකටි කියන්න මොකද එතිකල්ලකින් කියන්න මොකක්ද කියන එක වගේ දේවල් ගැන තම අපි අද කතා කරන්න යන්න මේ පොඩ්කාස්ට් එක ඇතුළෙදි හරිද ඔවු එහෙම තමා ඇයි හරි කොහොම හරි එතිකල් හැකින් දැන් ගොඩා කට ඒතිකල් හැකින් කියලා කිව්වහම අපි සාමාන්‍ය අපි මුලින් පටන් ගමු ඒතිකල් හැකින් කියන්නේ මොකක්ද කියලා. දැන් මම තමයි මේකේ වැඩිපුරම ඔය ගොඩක්ම අර තියරි පාර්ට් එක ගැන කතා කරන්නේ, ටෙක්නිකල් පාර්ට් එක අපි එක්ස්ප්ලොයිට් කතා කරනවා. එතකොට මෝඩ ප්‍රශ්න අහන එක කරන්නේ පැන්ඩා. එතකොට ඒක පැන්ඩාගේ මෝඩ ප්‍රශ්න වලින් ඔයගොල්ලන්ට මෝඩම නෙමෙයි. ඒකෙන් තමයි ඔයගොල්ලන්ට එක්ස්ප්ලেইন වෙන්නේ. ටිකක් අර අපි මේක පට්ට සංකීර්ණ වුණත් අපි මේක ටිකක් අර ආතල් එකේ ගෙනියන්න බලන ඔයගොල්ලන්ගේ ඔළුවට චුට්ටක් වැදෙන්න. ඒක නිසා අහන් ඉන්න තමයි දැන් තියෙන්නේ. හරි. එතිකල් හැකින් දැන් මේක පටන් ගමු. කොහෙන්ද පටන් ගන්නේ? කොහෙන්ද පටන් ගන්නේ? ඉස්සල්ලාමත් කතා කරමු වට්ස් එතිකල් හැකි. නෑ ඊට කලින් මොකක් හරි අපි මුලින්ම ගමු අර සාමාන්‍යයෙන් ඔව් what is ethical hacking කියන එක පටන් ගමු. කවුද රීකනෙක්ටින් බාරුනේ? ඔක ඇත්තේ කරගෙන හරි. මේ කරන අපි කන්ටිනියු කර ආයි කැඩෙනවා මටත් කැඩෙනවා සිග්නල් නැද්ද කොහෙද? කවන්න. අයියෝ හරි හරි අපි කරගෙන යමු. කොහොම හරි අපි කොහොමද ethical hacking කියන එක දකින්නේ කියන්නේ දකින්නේ කියලා කියන්නේ ethical hacking කියන එක අලුත් කෙනෙක් විදියට අපි ethical hacking කියනකොට කට්ටිය හිතාගෙන ඉන්නේ මොකක්ද ethical hacking කියන එක ගැන අපි කතා කරමු. දැන් ගොඩක් දුරට ethical hacking ඊතාන ඉන්නේ. ඈ හරි හරි කරගෙන ethical hacking කියන එක අපි දැන් දැක්කට පස්සේ ගොඩක් කට්ටිය හිතනවා හුඩි එකක් දාගෙන පුටුවක් උඩ ඉඳගෙන කම්පියුටර් එකක තියෙන ස්ක්‍රීන් එකක් දිහා බලාගෙන ඉවර වෙලා මොකක් හරි වූ කළු පාට ස්ක්‍රීන් එක කොළ පාටින් අකුරු ටිකක් කොටන එක තමයි ethical hacking කියලා කියන්නේ කියන එක තමයි හිතාගෙන ඉන්නේ. එහෙම නේද? එහෙම නෙමෙයිනේ බං. එහෙම නෙමෙයි කියපන්. හරි කරගෙන හරි. හරි එහෙම නෙමෙයි. එහෙම තමයි හිතාගෙන ඉන්නේ ethical hacking කියන එක කොහොම හරි එහෙම තමයි හිතාගෙන ඉන්නේ. හැබැයි ethical hacking කියලා කියන්නේ එහෙම දෙයක් නෙමෙයි. ethical hacking කියලා කියන්නේ ඊට වැඩිය වෙනස් දෙයක්. ඒකට ගොඩක් හිතන්න ඕනේ. ඒ කියන්නේ අර හුඩි එකක් දාගෙන කළු පාට ස්ක්‍රීන් එක කොළ පාටින් ඒ කියන්නේ කොළ පාටින් අකුරු කොටන එකම තියෙනවා. ඒක උන අකුරු කොළ පාටම වෙන්නේ නැහැ. එක එක ඩිස්ට්‍රෝස් වලට අදාළ විදිහට අකුරු වෙනස් වෙනවා. ඒක කොළ පාටම වෙනවා කියලා කියන්න බෑ. ඒ කියන්නේ අපිට අකුරු වල පාට වෙනස් කරන්න පුළුවන්. මහා ඔයා සාමාන්‍යයෙන් රෝස පාට අසලෙන් අකුරු ටික රෝස පාටින් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට මල් මල් වගේ ඕනනම් කාලියක් කියන බෑග්ග්‍රවුන්ඩ් ටර්මිනල් එකේ බෑග්ග්‍රවුන්ඩ් එකට විතරක් කරගන්න පුළුවන්. ඒක ඔයා ඒකට කැමරාවට දාන්න ඔයාගේද විෂුවල්ද පිරිමියෙක්ද ගෑනුකෙන්ද කියන එක දාන්න නැහැ. ඔයාට තියෙන්නේ කැමති එකක් ටීම් එකක් දාන්න කරගෙන යන්න පුළුවන්. ඊට කොළ පාට අකුරු ටිකක් උඩ එන එක දිගට ටයිප් වෙන්න ඕනේ. එහෙම නෙමෙයි. තේරුණානේ? හරි. ඒ වගේ දේවල් තියෙනවා. එතකොට ethical hacking කියලා කියන්නේ ඇත්තටම ඒ කියන්නේ networking වල programming වල එතකොට ඒ කියන්නේ kernel එකක් use කරන විදිය coding අනේ ඒවා commanding අනේ ඒ වගේ දේවල් වල තියෙන ගොඩක් දුරට ගත්තොත් එකතුවක් software engineering මේ හැම IT field එකේ තියෙන හැම දෙයකම එකතුවක් වගේ දෙයක් තමයි මේ ethical hacking කියන field එක කියලා කියන්නේ. එතකොට ඉතින් අර හැම දෙයකම චුට්ට දැනගෙන ඉන්නත් ඕනේ. චුට්ටක් නෙමෙයි ඉතින් සාමාන්‍යයෙන් medium වගේ මීඩියම් වගේ medium වගේ දැනගෙන ඉන්න ඕනේ. අපි අදිශයෙන් අහලා බලමු අදිශ
අදේශ මල්ලි මොකද හිතන්නේ කියලා බලමු. ඒ ආව්. කියන්නේ එයා තව එක්කෙනෙක් සාමාන්‍යයෙන් සෙට් වෙලා community ඉන්නවා. තව එක්කෙනෙක් සෙට් වෙලා ඉන්නවා. ඇත්තටම ඌව මට සේව් කරලා තියෙනවා මම එක්ස්ප්ලොයිට් එකේ ළමයා කියලා. ඒ කියන්නේ අර කතා කරපු එකාගේ ළමයා කියලා තමයි ඌව සේව් කරගෙන ඉන්නේ. ඒ ඌත් දැන් අපි ආමු කොහොමද දකින්න කියලා අහන්නද ප්‍රශ්නයක්. අදිශව කොහොමද දැන් ටිකලකින් කියන්නේ දැන් අපි දකින්නේ කියන්නේ සාමාන්‍යයෙන් දකින්න මොකද්ද මේක කියන එක. ඊළඟට ඔයා එතකොට අර ඔයා මුල්ම ටික ඒවා සම්පූර්ණ ටිකලකින් කියන දේට එන්ටර් වෙද්දි මොකක්ද දන්නේ නැතුව එන්ටර් වෙද්දී ඔය වගේ එකක්ද දැක්කේ ටිකලකින් කියද්දි. අදිශ ඒ කියන්නේ නිකන් ඔය කාගේ හරි PC එකක් තියෙනවා ඒක කාට හරි අර නිකන් මොකක් හරි කෝඩ් එකක් ගහපු ගමන් අරගේ PC එක සර්ච් කරනවා හරිද ඒක ගිහුවෙන් පස්සේ අරයට ඇක්සස් ලැබෙනවා ඔක තමයි ඕක නෑ මම කියන්න මොකද කතාවක් තියෙන්නේ. මම ඉදිකල් හැකි ෆීල්ඩ් එකට එනකොට මං කියනවා 2018 වගේ වෙනකොට ඇත්තට මම මේ ඉදිකල් හැකින් වලට එනකොට මම දැනගෙන හිටියේ මොකෙක් ගැරේ FB එකක් උස්සන්න මොකෙක් ගැරේ WhatsApp එකක් උස්සන්න මම ඔන්න ඔය හේතුන් දෙකට තමයි මම මේ ඉදිකල් හැකි ෆීල්ඩ් එකට අත දැම්මේ සිරාවට බොරු කියන්න ඕනේ නෑනේ මොකෙට් හරි කෙලවන්න බලන්න තමයි මං ආවේ වගේ අර මම කියන්නේ අර ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ කවුන්ට් එක උස්සන්න බලාගෙන ආවා කියලා මොකද ඒ කාලේ මම ඉගෙන ගන්න ළමෙක් ඇත්තටම වටේ පිටේ කිසි දෙයක් නැහැ ඒ වගේ කාලෙක තමයි ඔකට වැස්සේ අයියේ මොකද ඔය ඕක දන්නේ නැහැ මම ඒ කාලේ මම ඒ දවස්වල කියන්නේ අර දැන් මේ වයසට යන මොලේ මැරලා තියෙන එකයි දැන් ඔය වගේ තුමාශේ හරි එතකොට දැන් ඇත්තටම ඇතිකල් කියන්නේ මොකද්ද? ඔබ කියන්න ඉතින්. මොකද කියන්නේ? ඔබ කියන්න. නෑ අපි දැන් ආයෙත් අපි දැන් ප්‍රමෝද් ගෙන් අහමු මොකද්ද ඇතිකල් කියන්නේ මොකද්ද කියලා දකින්න ඉතින් දැන් ඒ කියන්නේ එයා දැන් ෆීල්ඩ් එකේ ඉන්නේ. හරි මම කියන්නේ අත්‍තරම එතිකල් හැකින් කියන්නේ එතිකලි හැක් කරන එක. එතිකලි හැක් කරන එක. එතිකලි හැක් එතිකලි කොහොමද මං හැක් කරන්නේ? ඉතින් හැක් කරනවා කියලා කියන්නේ මොකෙක් හරි තියෙන දෙයකට කෙලවන එකනේ. ඉතින් කොහොමද යකෝ එතිකලි කෙලවන්නේ? උඹට පොලිසියට ගිහිලා කියනවාද මං අරුව මරනවා කියලා? ඕක අපි එතිකල් කියන්නේ ඉතින් එයාගේ පර්මිෂන් ත්‍රූ ගන්න එකට. ඌගෙන් අහලා ඉවරලා ඌගෙන් අහනවා හරි මං ඔයා හැක් කරනවා හරිද? ගිහිල්ලා හැක් කරලා ඌගේ තියෙන ෆොටෝ එක. ඉතිකල් හැකින් කියන එකේ ප්‍රධානම දේ තමයි පෙන් ටෙස්ටින් කියන්නේ. පෙන් ටෙස්ටින් කියන්නේ මොකක් හරි ඩිවයිස් එක එන් ඩිවයිස් එක නැත්නම් වෙබ්සයිට් එක මොකක් හරි දෙයක තියෙන වල්නරබිලිටි එකක් වීක් පොයින්ට් එකක් හොයලා ඒකේ ඕනට ඉන්ෆෝම් කරන එක. මෙතන මේ වගේ සිකියුරිටි ෆ්ලෝ එකක් තියෙනවා මේක ඔයා කැච් කරගන්න. නැත්නම් මේක හරහා මේ වගේ දෙයක් එන්න පුළුවන් කියලා පෙන් ටෙස්ට් එක කරලා පියාට රිපෝට් එකක් දෙන්න ඕනේ. ඕක කියන්නේ අර ඔබ කියන්නේ අර බග් බවුන්ටි කියන සබ්ජෙක්ට් එක වගේ. සරලවම කිව්වා. අන්න ඒ වගේ තමයි. ඒ කියන්නේ වල්නරබිලිටි එකක් හොයලා දුර්වල තැනක් හොයලා ඉවර වෙලා ඒක එක්ස්ප්ලොයිට් කරන්න යන්නේ නැහැ. එක්ස්ප්ලොයිට් කරනවා කියලා කියන්නේ බෑකෝ. දුර්වල තැනක් හොයලා ඉවර වෙලා ඒක පෙන්නලා දෙනවා. මෙන්න මෙහෙම වල්නරබිලිටි එකක් තියෙනවා. ඒකට එක එක තියෙනවා. අපි කියනවා ඒ කියන්නේ XSS එකක් වෙන්න පුළුවන්. මොකක් හරි මකුලක වල්නරබිලිටි එකක් තියෙනවා. මෙන්න මේක ක්‍රිටිකල්ද මීඩියම්ද හයිද කියන එක ඒගොල්ලෝ ඒ කියන්නේ ක්‍රිටිකල්ද මීඩියම්ද ලෝද කියන එක ඒගොල්ලන්ට කියලා ඉවරලා ඒගොල්ලන්ට කියනවා මෙන්න මෙහෙම අවුලක් තියෙනවා. මේක හදාගන්න කියලා කියනවා. ඔව් නැත්තම් ඔයාලට මේ වගේ දෙයක් වෙන්න පුළුවන්. කලින් හරි ඔයාලා කම්පැනි එකක් නම් කම්පැනි එකට මේ වගේ හාම් එකක් වෙන්න පුළුවන්. මොකද දෙයක් යා රිපෝට් එක දෙනවා. හරිද? එතකොට ඕක තමයි දැන් KTM ethical hacking කියලා කියන්නේ. එතකොට අයියප් මේකට ethical hacking කියලා කියන්නේ. උගන්නන්න ඕනේ. අයියෝ මම තනවනේ මේකේ තියෙන ප්‍රධානම දේ තමයි ඔයාලට ඇහෙන්නදී අපි කතා කරද්දී අපි කිව්වනේ ඒ කාර නිකන් හැක් කරන්නේ නැහැ බට් අර අපි ස්කෑන් කරලා බලනවා මොනවද vulnerabilities කියලා. අන්න එතනින් තමයි illegalද illegalද වෙන්නේ. අපි දැන් හිතමු අපිට ස්කෑන් කරන්න දීලා තියෙනවා. හරි මම පෝට් මොනවද ඕපන් කරලා තියෙන්නේ මොන හරි සර්විසස් තියෙනවා අවුට්ඩේටඩ්. අපිට එච්චරයි පර්මිෂන් දීලා තියෙන්නේ මෙච්චරයි කරන්න ඕනේ. අපි ඒක කරනකොට එතකොට ඒක ethical. මොකද එයා අපිට කියලා තියෙන මේ විදිහට කරන්න කියලා. අවුලක් නැහැ. එයා ඒක ඇග්‍රීමන්ට් එක සයින් කරලා එයා එහෙම කියලා තියෙනවා. එතකොට අවුලක් නැහැ. එතකොට illegal වෙන්නේ අපි එයා දීලා තියෙන පර්මිෂන් වලට වඩා දෙයක් කරන්න කියු. ඒකට කියන illegal. ඒක දැන් මම එයා පර්මිෂන් නැතුවම එයාගේ network එක ස්කෑන් කරනවනේ. ආන් වගේ දෝනි කතා කරනවා. හරි හරි ඔබට දෝනි කතා කරන්නේ මොකක් කතා කරනවද ඔබට වැඩක් නැහැ නේ. කතා කරන්නේ. හරිද මේ එතකොට දැන් අපි අහන්න තු network scan කරනවා ඒක illegal. ඒ කියන්නේ මෙහෙම network scan කරනවා නම් illegal කියලා කිව්වට දැන් අර මහලු කොට case එකක් නෑ. දැන්
ආදි මුත්තලා මේ කට ප්‍රගමින් කරන කාල තමයි ඒ සීන් එක තිබ්බේ. දැන් එච්චර කේස් එකක් නෑ. පොට් එක ස්කෑන් කරාට මං කියන්නේ ලංකාවේ US UK වල නම් පොඩ රූල්ස් තියෙනවා ලෙවල් තදට. මම දන්නේ නැහැ මොකද ලංකාවේනේ. ඒකට තමයි එතකොට ඉලිගල්. ඒ කියන්නේ මොන හරි එයාගෙන් පර්මිෂන් නැතුව ඕනගෙන් පර්මිෂන් නැතුව කරනවනේ ඉලිගල්. එයාගේ පර්මිෂන් එක්ක මේක ටෙස්ටින් වලට පොඩ්ඩක් කරලා බලනවා නම් අන්න ඒක ethical. ඒක තමයි ඉතින් අතන මෙතන කේස් එක වෙනකොට මහලු කේස් එකක් කොහොමද ethical කිව්වට ඔක ඉලිගල් තමයි. එහෙම කේස් එකක් තියෙනවා. හරි හරි ඉතුරු ටික කොහෙන්ද නතර කරේවා? නැත්නම් මොකද්ද ethical හකින් කියන එක? හරි ethical hacking කියන එක මොකක්ද කියන එක දැන් ගොඩක් වෙලාවට මට මතකයි බං මේ අපි අතීත සිදුවීම් ආවර්ජනය කරන්න ගත්තොත් මට මතකයි මේ ඔය මට threat එකක් ආවා. ඒ කියන්නේ threat එකක් ආව එකෙක්ගේ මේ hack කරනවා කියන වෙලාව ඌ පට්ට famous වුණා මොනවා වුණා. hack කරනවා කියන වෙලාව මේ lab එකක ඒ කියන්නේ theme එකක් දාගෙන ඒ කියන්නේ අර මොකද්ද තියෙනවනේ බං මේ ඔය අමුතු තීම් අර නිකන් අර එක අකුරු එහෙට මෙහෙට යන තීම් එකක් දාගෙන ඉන්නලා මූ මට ඒක වීඩියෝ එකක් දානවා ෆෝන් එකක් අරගෙන මේ පේනවා නේද මං ඔය හැක් කරනවා කියලා. හරිද? එහෙම ආත මුකේ නම මට මතක නැහැ. වයිට් හන්ටර් මතකද? අර වයිට් හන්ටර් කියලා දාගෙන හිටපු ඩැල්ල. අර කළු කැතේ කානේ වයිට් කිව්වා. හරි වයිට් කිව්වට ඌ කළුයි. හරිද? මහා මේරු පර්වතයකටත් වැඩිය කට්ට කළුයි. ඌ කළු වලදී මේ කළු මොකද? කළු වලේ තිබ්බොත් ඌගේ දත් ටිකයි ඇස් දෙකේ තියෙන වටේ විතරයි පේන්නේ. අන්න ඒ තරම් එහෙම ඩයල් එකක්. මේ ඌ මට කිව්වා මාව ඇවිල්ලා හැක් කරනවා කියලා. දැන් ඒ වගේ සීන් තිබ්බා. හරිද? දැන් තව තිබ්බා තව කාලයක් මේ මගේ WhatsApp එක ඇවිල්ලි ඉවර වෙලා එකෙක් කිව්වා නෑ උඹේ IP එක කඩලා උඹව හැක් කරනවා කිව්වා. අර එහෙම ඩයල් හිටියා IP කඩනවා කියලා. තව මට මතකයි ඔය ගම්පා ගේට හිටියා මලිදු කියලා කොල්ලෙක් හිටියා. මලින්දු කවිෂ්ක හරි මම මතක නැහැ. මලින්දුද මේ උට කියන්නේ මේ මලියා කියලා. ගම්පහ මලියා කියලා. හරිද? උට මම වෙබ්සයිට් එකකුත් හදලා හොස්ට් කරලා තිබ්බ කාලයක්. උගේ අම්මටත් කතා කරලා කියලා මම ඕන්නම් දාන්නම් ආඩපුගේ අම්මා කතා කරපු මේ වොයිස් එකක් එහෙම දාන්න. කොහොම හරි ඌ මට කිව්වා IP එක කඩලා හැක් කරනවා කියලා. හරිද? ඌ Google එකත් හැක් කරා කියලා Google එකේ IP හැදුවා කියලා ටෙලමුක්ස් එකකින් මොකද්ද ඌ Google එක පින් කරලා ඉවර වෙලා ඒවල ස්ක්‍රීන්ෂොට් එහෙම දාලා තිබ්බා. හරිද? එහෙම ඩයල් හිටියා. එතකොට ඕගොල්ලන්ට එහෙම එක්ස්පීරියන්ස් නැද්ද? එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. මට දම් මතක් වුණේ. ඉස්සර හිටියා මට උගේ මම මතක නැහැ. හරිද? ටෙරර් කියලා නිකන් ජාලි ගෲප් එකක් තිබ්බේ. ටෙරර් එක මට මතකයි. ටෙරර්. අර මොකද්ද මේ ජාලි ගෲප් එකක් කියලා කිව්වේ අර මොඩ් WhatsApp කියලා ඉවර වෙලා අර මහතොරන් රාජයා වගේ WhatsApp ගහන ගෲප් එක. SL ටෙරර් ෆැමිලි. අන්න හරි. අන්න වඩු. ඒකේ හිටියා පට්ට හැකර්ස්ලා තෝගයක් මොනවා වුණත් අර බ්ලැක් ඇල්ෆා කියලා දාගෙන එකෙක් හිටියා පොඩි එකෙක් අර උඹගේ තාත්තා YouTube channel එකේ ඌ එහෙන famous කරලා තිබ්බා. ඩිලාගේ තාත්තා කියලා ඩිලා කියලා එකෙක් හිටියා. අර කොහොම හරි ඒකේ කොල්ලෙක් ඇවිල්ලා කිව්වා කොහොම හරි පොත මේ මොනවාද අර SMS bomb tool තියෙන එක කියන්නේ SMS spam කරන නම් දෙක දාලා එහෙමනේ. අපමණ SMS එකක් OTP එකකට SMS එක යන්නේ API කෝල් කරලා තමයි ඒක ගොඩක් වෙලාවට කරන්නේ. සයිට් එක API කෝල් කරලා එතකොට ඒ සමහර සයිට් තියෙන එක API එක ගන්න පුළුවන්. ඒ සයිට් එක එතකොට ටිකක් අර vulnerable. මොකද private API එකනේ පිටට යන්නේ. එතකොට API එක අරගෙන එයාලා මොකක් හරි Python වගේ මොකක් හරි අරගෙන ස්ක්‍රිප්ට් එකක් කියලා ලියලා තියෙනවා. ඒ වගේ API 20ක් 30කින් මේ කෝල් API වලට කෝල් කරනවා. මේ නම්බර් එකට OTP කියනවා කියලා. ඒකෝනේ අර අපිට මැසේජ් එකෙන් එකම නම්බරයට එක එක ස්පෑම් එකක් වගේ නේද? මම ඒකට එහෙම වෙලා මම බය කරන්න හදලා තියෙනවා. හරිද? ඒ වුණා මම එතන බය වුණා එදා. හරිද? ඒමයි ආතල් තිබිලා තියෙනවා. ඒ කියන්නේ අර ඒක යාළගේ මෝඩකම. දෙයක් දන්නේ නැත්නම් ඉගෙන ගන්න ඕනේ. යාළුවා හිතන් ඉන්නේ එච්චර ethical එකකින් කියන හරි මේක තමයි ethical එකකින්. හරි මෙතනින් එහාට නෑ මොකද. හරි මට මේක කරන්න බෑ මෙච්චර මේ ethical hackers කියලා ඉන්න කට්ටිය මෙච්චර කරන්නේ මේක විතරනේ. එතකොට අපේ මේ කවුද එක්ස්ප්ලොයිට් එකේ ළමයා කවුද අපේ අදීෂ ඔයාට මේ එක්ස්පීරියන්ස් නැද්ද? හෙලෝ
ඔයාට එක්ස්පීරියන්ස් නැත කවුරුත් හැක් කරනවා කියලා? කියන මට මතකයි එයාගෙත මොකරි වයිට් හැක්ටරි මොකරි තියෙන එකක් තිබ්බේ. හරිද? මගේ නම්බර එක මම නෝමල් ඒ කාලේ ඩීටේල්ස් එහෙම දාන්න මගේ බෑලුක් නම්බර එකක් තිබ්බා. ඒකේ මම මොමාරි මේක නේද ඔයාගේ නම ඇත්තට මම දන්නෙත් නෑ. හරිද? ඒ නම්බර එක මම පස්සේ හොයලා බැලුවා යාළුවෙක්ගේවත් නෙවෙයි. මොකක් හරි මම හිතන්නේ ටූල් එකක් හරි යූස් කරලා නෝමල් පොඩ්ඩක් ඉන්ෆර්මේෂන් ගැදර් කරලා තිබ්බා. මේක නේද නම කියලා නම දාලා තිබ්බා. ඊට පස්සේ අපි තව මොකක් හරි එකක් දාලා තිබ්බා. ඔහු ගොඩක් කට්ටිය ට්‍රූ කෝල් එකෙන් නම ගමම හොයාගෙන මිනිස්සුන්ව බය කරන්න යනවා හැක් කරා කියලා. එහෙම ඉන්නවද ඇල්ල? එහෙම ඉන්නවා. මාත් ඉස්සර මට මලවදයක් වුණාට පස්සේ මොකෙක් හරි එකෙක් ඉන්බොක්ස් එකට ඇවිල්ලා අර ජාලයක්ද මොකද්ද මන් දන්නේ නැහැ මගුලක් තියෙනවනේ බං අර WhatsApp වල කුණු හරප කියාගෙන කෑ ගහනේ උන් ටික. මොකෙක් හරි එකෙක් ඉන්බොක්ස් එකේ කෑ ගහන ඇවිල්ලා උගේ නම ගම ඔක්කොම ටික හොයාගන්න. හැබැයි මේ අර ethical hacking වලට එනවනේ social engineering කියලා පැත්තක්. සෝෂල් ඉන්ජිනියරින් කියලා පැත්තකදී අපිට ඔය ෆෝන් ඉන්ෆෝගා වගේ දේවල් එහෙම යූස් කරන්න පුළුවන්. මොකද ඔසින් ෆ්‍රේම්වර්ක් එක වගේ දෙයකට ගියාට පස්සේ ඔය පොඩ්ඩක් එහෙම හොයාගන්න පුළුවන්. දැන් කියන අර අපිට කියන දැන් හැකින් වලට ගත්තට පස්සේ මම එකෙන් කියන පොයින්ට් එක තමයි ඔයාලට හැකින් වලදී ඔයාලට ඔපරේටිං සිස්ටම් එකක් ඒ කියන්නේ ඒකට ස්පෙસિෆික් වුණ ඔපරේටිං සිස්ටම් එකක්වත් ඔයාලට අර එහෙම මුකුත් අර වෙපනයිස් දෙයක් ඕනේ නැහැ. ඒ කියන්නේ ඩිජිටලි වෙපනයිස් මොකක් හරි ටූල් එකක් ඕනේ නැහැ. ඔයාලට හරියට මයින්ඩ් එක තියෙනවා නම් ඔයාට හරියට වැඩක් කරගන්න ලොජිකලි හිතන්න පුළුවන් නම් ඔයාට මොකක් හරි ගේමක් ගහගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඔය සෝෂල් ඉන්ජිනියරින් කියලා කියන්නේ මේ වගේ දෙයක් ඇත්තටම අර හැකින් වලට එනකොට තියෙනවා. ඒ කියන්නේ මේක මගේම කියමනක් කියන්නේ මගේ කියමනක් තියෙනවා මම කොහෙන් හරි දැකපු එකක් ඒක. ඒ කියන්නේ ඒක අර මම ගෙන ආපු එකක්. ඒ කියන්නේ මට අනුව මම කියන එකක් අදහස මම 100%ක් හරි කියන එකක් තමයි mind is your weapon. ඒ කියන්නේ ඔයාගේ ඩිවයිස් එකවත් ඔයාලට තියෙන ෆෝන් එකේ තියෙන ස්පෙસિෆිකේෂන් ඔයාලා මොන හරි එහෙමත් නෙමෙයි. ඔයාගේ කම්පියුටර් එක පට්ට කම්පියුටර් එකක් වුණත් වැඩක් නැහැ. ඔයා එකෙන් නිකන් YouTube එකට ගිහිල්ලා ඉවරලා මොකක් හරි වීඩියෝ එකක් බලනවා නැත්නම් Microsoft Word එක ඕපන් කරගෙන ඉන්නවා නම් ඔයාගේ කොච්චර පට්ට කම්පියුටර් එකක තිබ්බත් වැඩක් නැහැ. ඒකට Linux දාලා තිබ්බත් වැඩක් නැහැ. ඔයාලා හරියට යූස් කරන්න දන්නේ නැත්නම්. මම කියන්නේ එහෙම නෙමෙයි. ඔයාගේ මයින්ඩ් එකක් තියෙනවා නම් ඔයාලට Google එකෙන් උනත් ගිහිල්ලා ඉවරලා කෙනෙක්ගේ සම්පූර්ණ ඩීටේල් එක හොයාගන්න පුළුවන් තරම් ලොජිකලි හිතන්න පුළුවන් වෙනවා. සෝෂල් මීඩියා එකක් කියන්නේ ෆෝන් නම්බර් එකක් හම්බ වුණාට පස්සේ මුගේ නම මොකද්ද? මුගේ සෝෂල් මීඩියා account මොනවද? මුගේ ෆෝන් නම්බර් එක මොකද්ද කියන එක ඔයාලට හොයාගන්න පුළුවන් වෙන්න ඕනේ. මම කියන්නේ ඒකට එක මයින්ඩ් එක මයින්ඩ් ගේම් එකක්. ඒක මයින්ඩ් ගේම් එකක්. ඒ මයින්ඩ් එක ඔයාලට තියෙන්න ඕනේ මයින්ඩ් ගේම් එකක් ගහගන්න පුළුවන්. මේ මයින්ඩ් සෙට් එක හදාගත්තොත් ඔයාලට කියන්න පුළුවන් බය නැතුව ඔයාලට ඔයා හොඳ සෝෂල් ඉන්ජිනියර් කෙනෙක් කියලා. සෝෂල් ඉන්ජිනියර් කෙනෙක් කියලා කියන්නේ ඒක අර නිකන් අර එක්කෙනෙක්ව ගිහිල්ලා ඉවරලා ටාගට් කරලා මූ ගැන තියෙන බෑග්ග්‍රවුන්ඩ් එක හොයාගන්න ඉවරලා අපි ගෙස් කරන්න ඕනේ. ඒ කියන්නේ ඒකට තියෙන්න ඕනේ ඔයාලට ක්‍රියේටිවිටි එක. ඉමේජින් කරන්න ඉමේජිනේෂන් එකක් තියෙන්න ඕනේ. අර ඒ වගේ අර හිතන්න පුළුවන් මයින්ඩ් සෙට් එකක් තියෙන්න ඕනේ. මම කියන්නේ අර හැකර් කෙනෙක් එනවා කියද්දි අනිවාර්යෙන් අපිට මේ මයින්ඩ් සෙට් එක ඕනේ. නේද? ඔව් එහෙම ඕනේ. මේ මට දැන් මතක් වුණේ. මොකක්ද? අපි මේ අපි ගැන ඉන්ට්‍රොඩක්ෂන් එකක් කරේ නෑ නේද? අපි ගැන ඉන්ට්‍රොඩක්ෂන් එකක් කරේ නෑ. මම රැබිට් මට රැබිට් කියලා කතා කරන්න R4 BB නම නෙමෙයි හරිද? මගේ නම ගැන නෙමෙයි මේ අපි කරන්නම ගෙන්න මේ බ්‍රෝඩ්කාස්ට් එක අපි මේ බ්‍රෝඩ්කාස්ට් එක කරන්නේ. අපි ඉතින් බ්‍රෝඩ්කාස්ට් එක මොකද්ද කරන්න කියලා බං YouTube channel එකේ තියෙනවනේ බං. මොකෙන්ද කරන්න කියලා. හරි ඔව් කියන්න කතා කරන්න. exploit inbox එක උඩ බලන්න. ඇයි ඔය ඉන්බොක්ස් එන්න කියලා කියන්නේ? රෑ මේ මහරජාම ඉන්බොක්ස් එන්න කියලා කියනවා කෝල් වලට ඇවිල්ලා. මේ කෝල් එකේ නම් ඉන්බොක්ස් එන්න කියන්නේ ඊයා නේද? බට් නෑ නෑ අපිරිය. මට මතක නෑ කවුරු හරි ඉතින් මං ඒ කුණුහරුප මොකද හැකර් කෙනෙක් කියනවනේ හැකර් කෙනෙක් ඔක මොකෙක් හරි කිව්වා කියලා මට මතකයි. අමුතු වන්ද. එහෙමයි. අපි අටැක් ඩිෆෙන්ස් කරන්න නම් විතර හිතන්න ඕනේ කියනවා මං කිව්වේ හැකර් කෙනෙක් කරනවා හැකර් කෙනෙක් විතර හිතන්න ඕනේ කියලා කුණුහරුප කියන්නේ. හැකර් කෙනෙක් කියන්නේ නෙමෙයි කවුරු හරි ඒක ලොජික් එකක් තියෙනවා. ඒක ඇත්තටම අර අපි මොකක් හරි එකකට කවදාවත් ඇටැක් එක ඩිෆෙන්ඩ් කරන්න ඕන නම් අපි අනිවාර්යෙන් අර ඔෆෙන්සිව් කියන එක දැනගෙන ඉන්න ඕනේ. ඩිෆෙන්ස් කරන්න අපි ඔෆෙන්ස් එක දන්නේ නැතුව වැඩක් නැහැ නේ බා. එයා ගේන්න හදන තරක ඒක වෙන්නේ නැති.
දැන් අපි දැන් හිතන්න ඔයා සයිබර් සිකියුරිටි මේ ස්පෙෂලිස්ට් කෙනෙක් වෙන්න යනවා නම් ඔයා කාට හරි සිකියුරිටි එකක් දානවා නම් දැන් හිතන්නකෝ ආමි එකක් මොකටද රටකට තියෙන්නේ ඔයා මහලොකොට ගිහිල්ලා කිව්වට දන්නේ ඔයා කමාන්ඩෝ කෙනෙක් අර පෝස්ට් එක තිබ්බත් දන්නේ ඔයා දන්නේ නැත්නම් ඔයාගේ එනිමි කවුද කියලා එනිමි බේස් එක තියෙන කොතනද ඒගොල්ලන්ගේ ස්ට්‍රැටජිස් මොනවද ඒවර ඒගොල්ලෝ ඇටැක් කරන විදිය දන්නේ නැතුව අපිට ඒකට ඩිෆෙන්සිව් මොකක් හරි මෙකැනිසම් එකක් යොදන්න බෑනේ අත්තරම එතකොට අපි අනිවාර්යෙන් හිතන්න ඕනේ හොරෙක් හිතන විදිය හිතන්න ඕනේ අපි ඒකට සිකියුරිටි එකක් දාන්න නැත්නම් CCTV කැමරා එකක් ගහලා වැඩක් නැහැ නේ බං පොල් ගහක පාර පැත්තට හරවල ඉවරලා ගේට්ටුව පැත්තට නේද ඇත්ත හැබැයි ඇත්ත කතාව මොලේ තියෙන කතාවම කියුණා හරි අවුලක් නැහැ අපි කරගෙන යමු මේ කොහොම හරි එතකොට දැන් අපි කතා කරන්නේ තිකල්ලකින් කියන්නේ මොකද්ද කියලා අපිට ඒතකොට ඊළඟට කතා කරන්න තියෙන්නේ මොකද්ද අපි ටොපික් එක කතා කරන්නේ හිමිහිට යන් නැත්නම් කතා කරන්න මොකක්ද එනත කතා කරන්නේ අපි කතා කරමු මොකද්ද මොකද්ද මට මතක නැහැ නම් කියන්නේ කියපේක මේක ස්ක්‍රිප්ට් එකක් හැබැයි ඔබ කිව්වා වගේ මේක ස්ක්‍රිප්ට් එකකට කරන්න තිබ්බා මේ ස්ක්‍රිප්ට් නැතුව කරන්න කියලා තමයි ඉල්ලන්නේ හරි හරි මේ අපි සිකියුරිටි කියන එක ගැන කතා කරමු මම ඔක් කියන්නේ ඒවට අවුත් වුණා සිකියුරිටි කියන්නේ දැන් අපි සිකියුරිටි කියන්නේ ඩිජිටල් සිකියුරිටි එක ගත්තාම නෙට්වර්ක් එකේ ඒක මොන වගේ දෙයක්ද මොකක්ද මේ සිකියුරිටි කියන්නේ මම සරලවම කියන්න in case of cyber attack please plug the ඉගෙන ප්ලග් එක ගලවපන් cyber attack එකක් ඇවිල්ලා තියෙනවා නම් ප්ලග් එක ගලවපන් මම කියන්නේ ඔබට ෆෝන් එක ඔබ හැක් වෙලා තියෙනවා නම් data off කරපන් වැඩි හරි හැක් වෙන්නේ ජීවිතේට හරි මේ අදිශ මට කිව්වා මේ එයා ප්‍රශ්න ටිකක් ලෑස්ති කරගෙන ඉන්නවලු අපෙන් අහන්න ඈ ඕ අපි අසරණ ප්‍රශ්න අහන්න එපා මේ මොකද අපිත් හරි ටීවී එකේ වගේ හරි කවන්න අහන්න අදිශ බලන්න ඉස්සෙල්ලා මං අහන්නම් නෙට්වර්කින් වල තියෙන දෙයක් කවන්න නැද්ද අහන්න නවුලන්න අපි කිව්වනේ කතා කරද්දී මේක ඔක්කොගම සබ්ජෙක්ට් වල එකතුවක් කියලා කොහොම මොඩර්න් අවුලක අර ඒක අයිෆයි එකක් ගනිත් ඒක කරෙක්ට් මේක කරත් එහෙම තියෙනවා WPA2 WPA3 ඊට පස්සේ මේ මොකක්ද ඒක security system එක කියන්නේ security algorithm එකක් තමයි WPA WPA2 WPA3 WPA2/W කියන්නේ දෙකම mix වෙන්නේ කියන්නේ Wi-Fi security එක තමයි ඒ තියෙන්නේ Wi-Fi වල තියෙන security එක සරලවම කිව්වොත් ඕකෙන් තමයි ගොඩක් ඈ මට කැඩි දැන් හරි කෙන් හරි එතකොට ඕකෙන් තමා Wi-Fi එක කනෙක්ටඩ් කියන්නේ හැම Wi-Fi එකකටම කනෙක්ට් වෙන්න පුළුවන් නම් එතන එහෙන කේස් එකක් වෙනවානේ net එකේ තියෙන හැම device එකකම බලන්න පුළුවන් එතනට illegal hacker කෙනෙක් වගේ ගියොත් ඊට පස්සේ ඒකේ තියෙන ඕන නැති details ටික ගන්නවා ඒ වගේ දේවල් තියෙනවානේ තේරුණාද ඒ වගේ ඒ නිසා තමයි දැන් අර නිකන් encryption method එක security කියලා තියෙන්නේ WPA WPA2 WPA3 එහෙම ඉట్లా තියෙන්නේ. අපිට theory එක ගැන විතර කතා කරන්න බෑ. ඒක අර theory එක ගැන කතා කරන එක theory එක ගැන කතා කරනවා නම් ඉතින් අපිට අපේ course එකට join වෙන්න පුළුවන්. free කරන එකට ඔය free කරන එකට join වෙලා ඉවරලා ඒක දිගට ඉස්සරහට යන්න පුළුවන්. ඒවා ගැන ඉගෙන ගන්න. අපි දැන් ethical hacking කියන subject එක ගැන කතා කරමු. කොහොම ප්‍රශ්න අහන්නේ? ඈ? මෙච්චර කල් කරපු sessions වල recording ටික ගන්න බැරිද? මෙච්චර කල් කරපු බෑ දෙන්නේ උඹට ඒකත් ප්‍රශ්නයක්ද බං සිරාවටම ඔව් හරි ඊළඟ ප්‍රශ්නයට යනවා ඒක කරන්න අහන්න බන් ඒක ඇවිල්ලා ටිකක් මෝඩ ප්‍රශ්නයක් හරිද කොහොමද මොඩයනේ අවුලක් නැහැ නේද මේව ළමයාට බොහොම කතා කරන්න එපා ඉතින් බලන්න ඕනේ හරි අපි මට ටොක් ටොක් ගන්න විතර ඇහෙන්නේ සිරාවල මටත් එහෙම තමයි යන්නේ
ඇප් එකක් අපි ඇප් එකක් ගත්තාන් පස්සේ කීබෝඩ් වලට ගිහිල්ලා ස්ටෝරේජ් කියන ඔප්ෂන් එකට ගියාන් පස්සේ තියෙනවා clear data and clear cache කියලා. මොකක්ද උතන clear cache කියන්නේ? කේජ් ෆයිල් තේරුණා. කේජ් ෆයිල් කියන්නේ මොකක්ද කියලා අහන්න කෑස්ට කෑෂ් හරි කේජ් හරි මොනවා හරි ඒ ෆයිල්ස් මොනවද කියලා ක්ලියර් ඩේටා දැන් ක්ලියර් ඩේටා කියලා කියන්නේ ඔයාගේ සාමාන්‍යයෙන් ඔයා දන්නවද ක්ලියර් ඩේටා වලදී වෙන්නේ ඔයාගේ තියෙන දැන් ඔයා ගිහිල්ලි ඉවර වෙලා YouTube එකේ හරි WhatsApp එකේ හරි ක්ලියර් ඩේටා කරොත් දැන් කරන්න යන්න එපා කරොත් ඔයාට ඔයාගේ account එකත් එක්ක තියෙන සේරම ඩේටා ටික අයින් වෙනවා සමහර විට ඔයාගේ තියෙන ෆොටෝස් එකට සේව් වෙලා ෆොටෝස් එහෙම තියෙනවා නම් කවුරු හරි එවපුවා ඒව ටිකත් එක්ක තියෙන chat එක ඔයාගේ තියෙන සම්පූර්ණ WhatsApp එකම අලුතෙන් දාගත්ත software එකක් වගේ හැදෙනවා ඒ කියන්නේ ඔයාගේ ක්ලියර් ඩේටා කරාට පස්සේ ඔයා මෙච්චර කාලයකට කරපු වැඩ ටික සේරම ටික ඩිලීට් වෙලා යනවා හරියට ගත්තොත් සරලවම කිව්වොත් රීසෙට් එකක් දානවා වගේ ඇප් එකට ඇප් එකට රීසෙට් එකක් දානවා වගේ එක ක්ලියර් ඩේටා කරොත් හරිද එතකොට ක්ලියර් කේජ් කියන්නේ මොකද්ද කේෂ් නෙමෙයි බං කෑෂ් කෑච් හරි මොකක් හරි මගුලක් බං ටිය කෑෂ් කියන්නේ මෙහෙම දැන් ඩේටා එකක් ගත්තාම ඒක සේව් වෙන්න ඉස්සල්ලාම කියන්නේ ටෙම්පරරි ෆයිල් එකකට සේව් වෙනවා ෆයිල් එක කොපි කරන එකක් ගමු අපිට ෆයිල් එක කොපි වෙද්දි ඒක අර පෙන් එකේ ඉඳන් කම්පියුටර් එකේ ඩිස්ක් C එකට දාන කොපි කරද්දි ඒකට කොපි වෙනත් එක්කම තව කොපි එකක් හැදෙනවා ටෙම්පරරි ෆයිල් කොපි එකක් හැදෙනවා මෙච්චර කියන්නේ මෙහෙමනේ කොපි එකේ මැෂින් එකක් වුණා තේරුම් ගන්න ඕනි විදිහට මෙච්චර කොපි වුණා කියන්නේ ඩිලීට් කරගන්න අපි ගන්න ෆයිල් එකෙන් නෙමෙයි අර කෑෂ් ෆයිල් එකේ මොනවා ඩවුන්ලෝඩ් කරද්දී ඉස්සෙල්ලාම කෑෂ් ෆයිල් එක ඩවුන්ලෝඩ් කරලා තමයි අවසානට ඒක කන්වර්ට් වෙන්නේ අපි ඩවුන්ලෝඩ් කරපු ෆයිල් එක විදිහට කියන්නේ කෑෂ් එක තමයි ගොඩක් වෙලා වැඩම වගේ වෙන්නේ අනිත් එක ඒ ටෙම්පරරි ඩවුන්ලෝඩ් කරනවා කියන අනිත් එක ඔයා කෑච් එක ඩිලීට් කරයි කියලා මම කියන්නේ හරි ඔබ කතා කරා ඒ කෑෂ් වගේ ඩවුන්ලෝඩ් වෙනවා තමයි කෑෂ් කියලා වල පෙන්වන්නේ ෆෝල්ඩර්ස් වල ඇප් එකේ තියෙනවා කෑෂ් කෑෂ් කියලා ඩවුන්ලෝඩ් වෙන්නේ මොනවද ඒක චුට්ටක් කලින් කියන්න මම මම කැඩි කැඩි යමුනේ කෑෂ් කියලා ඩවුන්ලෝඩ් වෙන අර බෆර් ඩවුන්ලෝඩ් ඉන්නේ ඒ කියන්නේ බෆර්ස් විදිහට ඩවුන්ලෝඩ් වෙන චුටි චුටි කැලි කැලි විදිහට තමයි ඩවුන්ලෝඩ් වෙන්නේ මොනවා හරි ෆයිල් එක ඩවුන්ලෝඩ් වෙද්දී හැම වෙලේම ෆුල් ෆයිල් පිටින් ඩවුන්ලෝඩ් වෙන තියෙනවා කෑෂ් ටික තමයි තියෙන්නේ මට මේ මම කියන එක ඔයාලට තේරෙන්නේ නැතුව ඇති මොකද මට ඒක මම අර ඔයාලට කියන්නේ නේද මට හරියටම ඒක අර කියන්න මගේ සරලවම ගත්තොත් ටෙම්පරරි ෆයිල් එකක් වගේ ඒක ඩිලීට් කරා කියලා හැබැයි ඔයාගේ ඇප් එක ඇප්ලිකේෂන් එකට කිසිම එෆෙක්ට් එකක් වෙන්නේ නැහැ ලොකෝ. ඒ කියන්නේ ඔයාගේ ඇප් එකේ තියෙන ඔයාගේ chat එකත් මුකුත් එහෙම ඩිලීට් වෙන්නේ නැහැ. ඔයා දැන් WhatsApp එක උදාහරණයකට අපි ගත්තා. ඒකේ තියෙන කිසිම data එකක් ඩිලීට් වෙන්නේ නැහැ. හැබැයි ඒකේ තියෙන අර ටෙම්පරරි ඒ කියන්නේ ලෝකල් ෆයිල් ටික ඩිලීට් වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඩිලීට් කරන්න පුළුවන් අර කලින් කිව්වා වගේ මේ පොඩි ටෙම්පරරි ෆයිල්ස් ටික ඩිලීට් වෙලා යනවා. දැන් ගොඩක් වෙලාවට ඇප්ලිකේෂන් එක දැන් බූස්ට් එකක් කරන්න ඕන ටික ෆාස්ට් කරන්න ඕන ගොඩක් කට්ටිය කියනවා කේච් ටික ක්ලියර් කරලා දාන්න කියලා. බ්‍රවුසර් එකේ එහෙම කේච් ටික ක්ලියර් කරලා දාන්න. කෑච් ෆයිල් ටික ක්ලියර් කරලා දාන්න කියලා කියනවා. කියන්නේ ගොඩක් කරලා දැන් ඔය සයිට් වලට එහෙම නැති කෑෂ් කියන එක වැදගත් වෙන්නේ සයිට් එක තියෙනවා දැන් ඔය ෆයිල්ස් තියෙනවා HTML CSS එකක ඔය ෆයිල් තියෙනවා JS6 එක ෆයිල් තියෙනවා. එතකොට දැන් ඕවාර පළවෙනි පාර ලෝඩ් වුණාට පස්සේ දෙවනි පාර ලෝඩ් වෙන එක ස්පීඩ් කරන්න සේව් කරගන්න කෑෂ් විදිහට ටෙම්පරරි සේව් කරගන්න ඕක නැත්නම් දෙවෙනි පාරත් ආය ඔන්ලයින් මොක ඩවුන්ලෝඩ් කරන්න ඒක සේව් කරගන්න එකත් කෑෂ්. එතකොට ඒක කුකී කියලා කියනවා. කුකී කියලා නම් කියන්නේ කුකී කියන්නේ ඒකේ තියෙන අපේ ගොඩක්ම data වලට යන්නේ ෆයිල්ස් වල ලෝඩ් එකේ තියෙන data වර්ග තියෙනවා නේ තමයි කුකීස් යූස් කරන්නේ. කෑෂ් කියන යූස් කරන්නේ එහෙම. ඒ කියන්නේ එක කියන්නේ various platform වලදී ඒක යූස් වෙන්නේ එක එක විදිහට. තේරුණාද? හරිද? ඒ කියලා තේරුම් නැත්නම් මොලේ තේරෙනවා. හරි මේ අනිත් එක අපි දැන් අර ethical hackේ field එකට කවුරු හරි එන්න බලාගෙන ඉන්නවනම් ඔයාට උට දෙන්න පුළුවන් උපදෙස් මොනවද? උපදෙස් පත්‍රිකාව. එන්න එපා. ඇයි? මොකද ethical හැම එකම ethical කරන්න බෑ. ඒක ලයින් කරගෙන ඉන්න ඕනේ. ඒක ඇත්ත ethical hacking වලට එනවා නම් ethical කියන part එක ගලවලා ලයින් කරගෙන එන්න ඕනේ. ඔය ethical කියන part එක තියාගෙන hacking කරන්නත් බෑ. hacking කරද්දී ethical part එකක් තියාගන්නත් බෑ. එහෙම scene එකක් තියෙනවා. ඔව් එහෙම case එකක් තියෙනවා. මම මේ කියන්නේ අමතුකා කියන්නේ
ethical hacking වලට එද්දී අපි දැනගෙන ඉන්න ඕන දේවල් මොනවද? ගොඩක් කට්ටිය කියනවා අර ethical hacking කිව්වහම programming අර මෙහෙම දැනගෙන ඉන්න ඕනේ පට්ට languages තෝගයක්. ඔයාලට ඒ කියන්නේ අදහස මොකක්ද ඒක ගැන? කියන එක හරියද? ප්‍රෝග්‍රමින් දැනගෙන එන්න ඕනේ නෑ. ඔතන බතා ප්‍රෝග්‍රම් කියන එක දාලා නෑ. ප්‍රෝග්‍රමින් ඕනේ නැහැ. අපි තනියෙන් දෙයක් කරන්න ඕනේ. තියෙනකන් දැන්ට අර වෙන කට්ටියලු third party script තියෙනවානේ. මේ කට්ටිය tools තියෙනවා අපිට free ගන්න පුළුවන් ඒවා තියෙනවා. ඒකට නම් ඉතින් කරන්න පුළුවන්. ඒකට හැබැයි ඔව් දැන් එතන ගත්තාම දැන් හිතන්නකෝ වෙන කෙනෙක් ලියපයක් කියලා. ඒක නෙවෙයි ස්ක්‍රිප්ට් කිඩි කෙනෙක්. මොකද වෙන කෙනෙක් ලියපයක් තමයි යූස් කරන්නේ හැමදාම. එහෙම සෙට් නැහැ. ඉතින් අර ඒකයි ප්‍රෝග්‍රෑමින් දැනගන්න ඕනේ. ප්‍රෝග්‍රෑම් දැනගත්තාම වාසි. ඒක නිකන් අර බෙනිෆිට් එකක් විතරයි. ඔප්ෂනල් බෙනිෆිට් එකක්. ඒ වගේ දෙයක් තමයි ඒක. හැබැයි නෙට්වර්කින් කියන එක ගත්තාම ඕනේ නේද? නෙට්වර්කින් අනිවාර්යයෙන් ඕනේ ethical hacking වලට යනකොට අර LAN WAN MAN PAN ඒව නෙමෙයි. ඒ කියන්නේ network protocols එතකොට ඒකේ තියෙන මොනවද ports වර්ග මොනවද ඒ දේවල් ගැන එක ඔයා layers ගැන දැනගන්න ඕනේ. ඒ වගේ දේවල් එහෙම දැනගෙන ඉන්න ඕනේ. ඔයා මොකක් හරි attack එකක් එහෙම කරන්න යනකොට. ඔව් දැන් මම කියන්නේ ගොඩක් වෙලාවට කියනවා මේ ගත්තාම ගොඩක් කට්ටිය කියනවා මෙහෙම ඕනේ නෑ. මෙහෙම මම පර්සනලි කියන්නේ ඔයාලා ඒ ෆීල්ඩ් වල නෙට්වර්කින් කියන දේ දැනගන්න. නැත්තම් ඉතින් අර ඒක සෙට් වෙන්නේ නෑ එහෙම නැතුව එනවා කියන එක. අනිත් එක මේ Linux පැත්තට යනකොට ඔයා Linux කියන එක ගැන දැනගෙන ඉන්න ඕනේ බේසික් කර දැන්. Linux වල ඔයා එන ඩයල් එකක්ම වෙන්න ඕනේ නෙමේ. ඔයා බේසික් කමෑන්ඩ් ලයින් එක එතකොට ෆයිල් පර්මිෂන් ඒ වගේ දේවල් ගැන එහෙම දැනගෙන ඉන්න ඕනේ. ෆයිල් සිස්ටම්ස් ගැන ඒ දේවල් ගැන එහෙම දැනගන්න ඕනේ. කියන්නේ බේසික් ඉඳලා ඉවලා මීඩියම් වගේ වෙනකන් එහෙම තිබ්බාම ඇති හැම එකකින්ම ඒ කියන්නේ ලොකෝටම යනවා නම් හොඳයි. බට් මීඩියම් වගේ තියෙනවා නම් ඔයා අලුතෙන් මේන කෙනෙක් නම් එහෙම දැනගෙන හිටියාම ඇති. ඔව් කියනවා. එක්කෙනෙක්ගේ රෝඩ් මැප් එක වෙනස්නේ. මම මෙහෙම කියන තව කෙනෙක් තව විදිහකට කියන එහෙමනේ සීන් එක තියෙන්නේ. එහෙම නෙමෙයි. තමන්ට වටින්නේ තමන් කොච්චර දෙයක් දන්නවද කියන එක තමයි කියන්නේ. අර knowledge කියන එක මාර වටිනවා. ඒක පට්ට වැලියබල් දෙයක්. වෙන කාටවත් ගන්න බෑ. මොකද ඔයා හිතන්නකෝ දැන් ඔයා දන්නේ මට වඩා පොඩ්ඩයි. හරිද? ඔයා මට වඩා පොඩ්ඩයි දන්නේ. ඔයා මට වඩා knowledge ටිකක් විතර අඩුයි. මම ඔයාට වඩා දෙයක් දන්නවා. ඒකට ඒ කියන්නේ අපි දෙන්න ඔයා කියන්නේ ඔයා පටන් ගන්නෙ මම පටන් ගන්නතර අවුරුද්දකට පස්සේ තමයි ඔයා ඉගෙන ගන්න පටන් ගන්නවා. ඔයා ස්ටඩි ගන්න පටන් ගන්න මම දන්න ෆීල්ඩ් එක. එතකොට අර මම කවදා හරි ස්ටඩි කරන එක නවත්තනකම් ඔයාට කවදාවත් බෑනේ මගේ ලෙවල් එකට එන්න. මොකද ඔයා අද දවසේ ඉගෙන ගත්ත ඔයා අද දවසේ ස්ටඩි කරද්දි මමත් එදාට ස්ටඩි කරනවා. එතකොට අර තියෙන ગેප් එක අඩු වෙන්නේ නැහැ. ඔයයි මම දන්නේ අතර ગેප් එක අඩු වෙන්නේ නැහැ. මොකද මම තව දවසක් ස්ටඩි කරද්දි ඔයා තව දවසක් ස්ටඩි කරනවා. අය තව දවසක් ඔයා තව දවසක් ස්ටඩි කරද්දි මම ආයෙත් ස්ටඩි කරනවා. ඒ කියන්නේ අර ඒ ગેප් එක දිගට යනවා. ඔයා නවත්තනකම් ඔයත් එක්ක අර තියෙන ગેප් එක අඩු වෙන්නේ. එතකොට knowledge එක කියන්නේ මාර වැලියබල්. කියන්නේ මොන ෆීල්ඩ් එකක් වුණා knowledge එක කියන්නේ මාරම වැලියබල් දෙයක්. ඔයා මේ අනිත් එක ethical hacking field එකේ ඉන්න කෙනෙක්ට ethical hacking field එකේ රැඳිලා ඉන්නවා නම් අලුතෙන් එන updates එක්ක ඔයා ජීවත් වෙන්නත් ඕනේ. ඔයා එතනින් නතර කරොත් ඔයාට වැඩි උසට දැන් අපි ගත්තොත් දැන් ගොඩක් වෙලාවට cyber threat එකක් වැඩි වෙනත් එක්කම අපි security mechanism එකක් මොකක් හරි use කරනවා. security එකක් වැඩි වෙනකොට ඊට වැඩිය හොඳ threat එකක් එනවා. ඒක නිසා ඔයා හැම වෙලාවෙම ඔයාගේ update එක තියාගෙන ඉන්න ඕනේ field එකේ ඉන්න කෙනෙක් නම්. එහෙම නැතුව ඉතින් අර මේ අපි දැකලා තියෙනවා ගොඩක් කට්ටිය ෆීල්ඩ් එකේ ඉඳලා ටික කාලයක් ඉන්න ඊට පස්සේ නැතිලා යනවා. මොකද වෙන්නේ? මුල් කාලේ දැනගත්ත දේම දැනගෙන ඔයා කියන්නේ අර බික වගේ බික අශේන්ගේ මුල් කාලේ නැගලා අන්තිර හොයා ගන්නත් නෑ. මිස්ටර් පොත් එකත් ඒවා. එහෙම ඒ කියන්නේ අර අප්ඩේට් වෙන්නේ නැත්තම් ඒ කියන්නේ නිව් ජෙනරේෂන් එකට චේන්ජ් වෙන්නේ නැත්තම් ඔය කැපෙනවා. අනිවාර්යයෙන්ම වෙන දෙයක් ඔය කොහොම කිව්වොත් ඔය වෙන්නේ නැහැ කියලා. කොහොමත් අර ලංකාවේ මම මේකක් තියෙනවනේ මම කොහොමත් අර මුල් කාලේ පට්ට හයිප් එකක් තියෙනවා පස්සේ යනකොට උන් හොයන්නත් නෑ නේ බං කෝ දැන් ගියහන්කෝ අර හාමුදුරුවෝ ලිදේ ඉන්න වැඩිය වගේ නැත්තම් අනිත් එක මේ මේන්ලි ඔයා ethical එකේ ෆීල්ඩ් එකට එනකොට මේන්ලි තියෙන්න ඕනගේ මොලේ ඔයාගේ මොලේ හොඳට වැඩ කරන්න ඕනේ කියන්නේ අර මොලේ වැඩ කරනවා ඒක හරි මම කියන්නේ ලොජිකලි හැමදාම ඕන එකක් ගැන හිතලා ඉවරලා ගේමක් ගහ ගන්න පුළුවන් ඩයල් එකක් එන්න ඕනේ. හිතන්න. තුන ඉතින් වලක් නෑ අපි කියන්නේ ඒකයි. මේ මට අමතකයි කියන්න කියපු එක. හරි. අපිට ඒත් එක්කම දෙන්න තියෙන ස්කෑම් ඇලර්ට් එකක්. මේ දවස්වල ගොඩක් අය අපි දැකලා තියෙනවා එක එක third party rat server එක විකුණනවා.
ස්කෑම් ඒක ගොඩක් ඊගල් ඔතනත් ඉන්න එක්කෙනෙක් එහෙම කරන එක්කෙනෙක් කිඩියා ඉන්නවා වට මං කඩෙන් පෙන්න්න ගොඩක් මේ දස්සර මන් දක්ක මිඩියසායකයි ක්‍රක්ස්ටට් එකයි මාර හිප්පයක් දෙට කටයා ඕක ඔය ස්කෑමලට් එක දුන්න අප ගරුප් එක තුළ දුන්න සයිට ගරුප් එක තුළ දුන්න ස්කෑමලට් එක දුන්නට පස්සේ හෙන සෙට්ටක් ඉන්බොක්ස එකට ඇවිල්ලිවල හෙන පාටත් දැම්ම මොනාවනත්ත කියනවා බිස්නස් කඩනවා කියලා කියනවා එහෙම එන මේකත් දැම්ම කොහමරි තමන්ට ක්‍රක්ස්ට් එක ගන්න ඕන්න තමන්ට යස් කරන්න ඔන්න යාල ගොපිෂ සයිට තියන පේමට එක ඩොල 450ක්ගේ වෙන්න මට මත ද එච්චර ගනක් නේ සෝ වාල පේමට කල ගන්න හම තර්ට පඩි සලස්ලයින් ගන්න ඇන්න පමකද ක්‍රක් එකක් එක ඩුවල් හුක් කලා ඩුවල් හොක් ඉන්ජෙක් කරල තියෙන බල කියන එක ටයිම් එකේදී එකම් ප්‍රොසෙස් එකක් පෙන්නලා ඉගනවා රට්ට කරන්න නො කියලා පෙන්නලා ඔය කම්පියටගේ වෛරස්සක් වෛරස කියන කෙටියෙන් කිව්වොත් අපි ගමුකෝ මක්කරි බෝම්මයක් රන්නන කියලා අපි උදාහරණයකම මතක් නැහර වගේ ඩේටික් ගන්න පුළ මකරි වෛරස්සයක් කියල කියන්නම් කොමන්ලිවන් කියන වෛරස්සයක් රන්නන කිය හිතන්ඩ එකත් පැරල ලවාට පේන්න මොකක්ද මේ රන්නන්නේ වාට හිප්ප ගැන වෛරස්ස විතරගෙන රට්ටක විතරයි පේන්නේ එතකොට මේ වාගේ ඩේටත් ගන්න එකට අර සිට්නෑන තමන් කවුද කැමති තමන්ගේ ඩේට්ටි වෙනගෙන ගන්නවට වා කැමතිද කවින් කැමතිද මමද මගේ ඉතින් ගන්න ඩේටා ගන්න නෑන ම තියාගන්න නෑන ෆෝන්වලට සාමාන්‍ය අර මේ ඒ නිසා අනිත්තක මේල්ලි තව දෙයක් කියන්න ඕන දෙයක් තමයි ඔය අනම්මනන් කරන්න යනකොට ටොයින් ටොයින් හට කරන්න යනකොට ෆෝන් එහෙම ගාව ගන්න එපා අහත් පොලේ නා ගන්නවා ඒෝ යුතරන්න බය පර්සන් ලයිෆ් එක කියන එක බං පර්සන් ඕන්න එකට සදාල් නෑ බා තමන්ගේ පර්සන් ලයි් එක ෆොටෝස්නේ වීඩියෝ ඕන මගුලක් කරගනේ ෆෝන් එක තියාකණ්ඩ පාවන් එක පාරක් අදාල වැඩේ කරලා ඩීක් කළ දාපා මං කියන්න බං බලට කියන්න ගාවගණ්ඩ පාවන්වා ඔවු අපි අපිට ඇතිනම් ඇවිල්ල දිනවගේ ප්‍රශ්න අනේ අයියේ අරයාගේ ෆෝර්න එක හැක් කරලා දෙන්න අයියේ වෙන්න මෙහෙම එකක් වුණා අයියේ වෙන්න මෙයා මෙහෙම වටේ යවනවා කිව්වා අයියේ මෙයා ගෲප් එකක් කරලා මොකද බැරිද ටීම් එකක් වගේ හදලා ඔය වගේ දේවල් වෙන්න එක නතර කරන්න ඒක හදලා තියෙන්න අපි බය වෙන්න එපා එහෙම එකක් තියෙනවා ටීම්මක් හැදෝගෙන බං අපිට ලංකාවෙන්න මිනිස්සු දන්න බෑ අපි දැනගන්න ඕන අපි හැදෙන අර අපේ රැප් එකක කෑල්ලත් තියෙනවා අපිට බෑ කවදාවත් මේ රට හදන්න අපි දැනගමු මුලින්ම අපි හැදෙන්න කියලා ඔව් එහෙම එකක් තියෙනවා කේමක් කියන්නේ මන් දන්නේ නෑනේ හරි උඹ දන්නේ නැති උනට අපි දන්නානේ බං ඒ නිසා ඒ වගේ දේවල් කරන්න බෝ එක එකා දෙන ස්කැමර්ස්ලා දෙන ඒව කරන්න මොකද කවදාවත් මම ගන්නම් අර එදසට හයිපගේ මෑනක නිසා මොකක්ද මේ මොකක්ද නවතම තුන ක්‍රක්ක් ක්‍රක්ට හයිපෙන් ක්‍රක්ක බං ඔරිජන් සෙලස් දුන්නට සෙල දුන්නට පස්සේ ඒක තව එක ක්‍රක් කරල ඒක තුට තව ඉන්ජෙක්් කඩ පුලව මැවල සය පහතකුත් ඉන්ජෙක්් කල තම ඔබට දෙන්නේ එතකොට ඔබ ගන්න ලයිසන් කිය නෑනේ ලයිසන් කිය නතුව ගන්න කියන්නේ එකන ආරයාගෙන් මොකොත් ගැන ඔපි ඔපිෂල් ඔතගේ මුකුත් නැතුව ගැන යා කියල් නැත්තං මේක විකුණන්න හෝ කරන්න එක සල්ගන් පමිෂන් දීල් නතුව මේ විකුණන එක ජීක අනිත්තක මේලි තව ස්කෑමලට එකක් දෙන්න මේක වැඩි හයිප එකක් තියෙන ස්කෑම්ම ගන්න මේ ඉස්සරහට වෙන්න පුල ස්කෑම්මක් හරි කියර හිතන්න ඔගොලන්ටෝය මේ පඩFම් විකුණන්න පුළුවන් කෝස් කටෙන්ට්සේ විකුණන්න පුළුවන් ඒ දේවල්ලට අහු වෙන්න එපා මොකද ඒවත් ඒකත් වෙන මේ දස්ස මේ දස් ඉගෙනවා ඒෝගෙ මෝඩ වැඩ මේ නට අහු වෙන්න එපා මෙහෙමයි මට නාමික වශයෙන් කියන්න බෑ දන්න උම තම කරන්න නම් වශයෙන් කියන්න බෑ මොක දීට පසු අපිත කවුල් ගහන හරි නෑන නේද නේද අදීශ නේද වාට නෙමකිව දීශ හරි දන්න ඔයාගන්න ක්ක විතරන ඒනිස වාටමුත් කියන්න ඒවගේ සෙලස්ලයින් ගන්න පමකද බිස්නස් කඩ නම ඇත්තන තමන්ග සිකටගෙන් තවම් බලා ගන්න ඕන මොකක්කර උනාට පස්සේ ඌ ෆෝන් එකට හරි අපි මෙහෙම කරකිම අපි වූ ෆෝන් එක ගත්තර පස්සේ
ඌදැන් එක ඔන්ලයින් හරි අයියෝ හරි සොරි මගේ වැරද්ද මම මියුට් දාගන්න හරිද එතකොට බම් මේ මොකක්ද කිය අමතුගයි අයියෝ හරි ෆෝන් එකට දාගන්න ෆෝන් එකට දාගත්තට පස්සේ මම අපිට හැක් කරාම කියමුකෝ හැක් කරත් දෙමු ඕක හතර වටේම තියෙන ෂෙයා කරලා දාලා නම් ඒ වෙද්දිත් අපිට මේ ඉන්න ලංකාවේ හැමෝගේ ෆෝන් හැක් කරන්න බෑ ඒකට ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ එතකොට තමන් දැනගන්න ඕන තමන් සිකියුරිටි එක හදාගන්න ඔය ගොඩක් කලාට මේ ලංකාවේ ඉන්න මොකක්ද ඒකට කියන්නේ පාර්ලිමේන්තු එකේ කට්ටියයි අර කට්ටිය මේ කට්ටිය කැසට් කරනවා මේ වගේ දේවල් මෙහෙම කරනවා එහෙම කරනවා කියලා හැබැයි ඉතින් ඒවා කරන්න බැරි වැඩ ඒ නිසා තමන් දැනගන්න ඕන තමන්ගේ සිකියුරිටි ගැන බලා ගන්න තමන් දැනගන්න ඕන හරි දුරි කන්ටිනියු කරගෙන ආදේශන වෙන මොකද ප්‍රශ්න එහෙම නැද්ද ප්‍රශ්න නෑ නේද ප්‍රශ්න ඒක අහන්න වෙලාවන්ට අහන්න වෙලාවක් නන්නේ ටයිම් එකේ මදිපාඩුත් තියෙන අපි මේ පොඩ්කාස්ට් එකේ පාර්ට් 2 එකකුත් ගේමු නේද මොකද මොකද වල තියෙන ප්‍රශ්නේ කියලා ප්‍රශ්නේද කියලා ඔබට මොකක්ද තියෙන ප්‍රශ්නේ හරි ආදීශ ප්‍රශ්නේ අහනවා ආදීශ එක්ස්ප්ලොයිට් එකේ පුතා නේද කොන්දන්නේ නැති ප්‍රශ්න අහන්න අයියෝ ඇත්තට මේ පොඩ්කාස්ට් එක අහන්නේ උඹලා මට මේ ළමයි මට මගේ ළමෙක් නෙමෙයි ඕක හදාගන්න ගත්ත ළමෙක් කොයි ඉන්නේ මේ අදට අපි නතර කරොත් මොකද අදට අපි නතර කරොත් මොකද මේ වීඩියෝ එක ලෙන්ත් එකත් වැඩි වෙනවා ලෙන්ත් එකත් වැඩි වෙනවා අනිත් එක දැනට විනාඩි 40කටත් වැඩි ගිහිල්ලා තියෙන්නේ බලන්න බැරි නම් බලන්න බැරුවන් යාළුවෝ ස්කිප් කරලා බලන්න පුළුවන් ස්කිප් කරන්න නැතුව බලන්න පුළුවන් කරන්න නැතුව බලන්න පුළුවන් අපි පාර්ට් 2 එකක් දාමු මම කියන්නේ පාර්ට් 2 එකක් දාමු හරි අදට අපි මේ පොඩ්කාස්ට් එක නතර කරනවා අපි පාර්ට් 2 එකෙන් අහපුවාම දැන් මට ඉන්බොක්ස් එකේ ඉල බයිනවා හරි නෑ බයි මොකද කියන්නේ අපි මේ අද ඉතින් කරන්නේ යාට මේක අර අපි පළවෙනි පොඩ්කාස්ට් එක නිසා අඩුපාඩු ඇති කමෙන්ට් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න අඩුපාඩු ඔයගලන්ට තියෙනවා නම් මේ පොඩි කනෙක්ෂන් අවුලක් තියෙන එකට මට වයින්න එපා ඩයලොග් එකට හරි හච් එකට හරි වයින්න මම සිම් දෙකටම කනෙක්ට් කරගෙන බලලා දෙකෙන්ම කෑවම අර්ථ මේ මගේ ගොඩේ කොයි ඉන්නේ එකයි සික් ඵලයන් බඤ්ඤන්න උඹනේ හද්ද ඩොටේ ඉන්න එක හරි කොහමරි මේකේ අර අපි ඊන දවසේ තව කට්ටිය හොයාගෙන සෙට් එකත් එක්ක එන්න බලන්න මේ WhatsApp එක අදගත්තා තුන් දෙනෙක් ඉන්න නිසා අනික අර ගොඩේ කාට සිග්නල් නැහැ අනික වෙන platform එකකින් එන්න අපි ඊට පස්සේ හොඳ platform එකකින් ඇවිල්ලා නැත්නම් සමහර live එකක් එන්නත් පුළුවන් මීට වඩා හොඳට අපි කරන්න try එකක් දෙන්නම් අපි මීට වැඩිය හොඳට try එකක් දෙන්න මොකද අර මේක පළවෙනි podcast එක නිසා channel එකේ දාන අර පොඩ්ඩක් ඉතින් දන්නේ නැද්ද ඉතින් අර අපි ඔහේ කතා කරගෙන ගියා අනිත් එක අපි advance දේවල් කතා කරන්න ගත්තේ නැහැ basically මේක ඇතුළේදී ඒක නිසා අපි පොඩකින් මට ප්‍රමෝෂන් එකක් තියෙනවා ගන්න අපේ මේ දවස්වල ongoing program එකක් යනවා site එකේ අපේ cyber security and ethical hacking වල pre course එකක් කරා යනවා මාස කීයද අපි කරන්නේ මාස 6යි නේ මාස 1 course එකක් කරා යනවා ඔයාලට පුළුවන් අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ link එක දාලා තියන්නම් ඔයාලට group එක ඒකට join වෙන්න අපි එතකොට ඒ වගේම එක කියන්නේ Sentinels කියලා program එකක් කරගෙන යනවා ඒ Sentinels එක එතකොට අපේ මේ ඕක ගැන කතා කරන්න හරියටම අපිට තිබ්බ ඕක ගැන කතා කරන්න අපේ CEO මහත්මිය හිටියා නම් CEO මහත්මිය නෑ හරි එතකොට ඒ වගේ ප්‍රොජෙක්ට් එකක් කරගෙන අපි ඒවට group එක link එකක් දාලා තියන්නම් ඔයාලා join වෙන්න එතකොට මම තව කරගෙන යනවා web development අනිවාර්යෙන් යන්න මොකද මේ මම හයි රෙකමෙන්ඩ් කරනවා මේ මුගේ මේ මගේ යාළුවා නිසා නෙමෙයි මම මුගේ අවුල් නම් අවුල් කියලා කියනවා මු ගන්නනකොට පොඩ්ඩක් අර ගේ සීන් එක යනවා මේ ඒක වැඩි හිතන්නේ නැහැ බට් මු ගන්නන හොඳයි බොරු කියන්න ඕනේ නැහැ මුගේ දැනට ස්ටුඩන්ට්ස්ලා කීයක් විතර ඉන්නවද හිතන්නේ 20ක් විතර ඇති ඒවනට මේ දවස් ටික පොඩ්ඩක් අර මේ මයි කෝස් එක පොඩ්ඩක් කර නවත්තලා තියෙන්නේ මොකද අර ටයිම් නැහැ සමහර කට්ටිය ටයිම් මැනේජ් කරන්න ගොඩක් අපි Sentinels එක කරගෙන යන නිසා Sentinels එක වෙන්නේ මේ try hack future එක try hack the future program එක කරගෙන යනවා ඒකත් නිසා චුට්ටක් අර ටයිම් එක ෂෙඩියුල් කරගන්න බැරි වෙනවා මුට easy management යන්නේ දෙලා
අපි මේ හරි ඩක්කන්න කට්ටිය අපිත් එක්ක සෙට් වෙන්න අනිවාර්යෙන් ගේමක් ගහන්න පුළුවන් බැරි නෑ හැමෝටම ගේමක් ගහන්න පුළුවන් ඔයාලගේ උනන්දුව තියෙන්න ඕනේ අපෙන් අඩක් ගන්න නම් අත්තරම තව දෙයක් තමයි මම හිතන්නේ ඔයාලා දන්නේ නැහැ පොඩ්කාස්ට් එක කරන්න ආවට අපි මේ මොනද කියන එක අපි මේ අතර මිනිස්සු හරිද අපිත් මිනිස්සු උඹලා මිනිස්සු අපි අපිත් එක සෙට් වෙනවා ලින්ක් එක දාලා දෙන්න අනිත් එකෙන් එක එන්න අපිත් එක්ක අපිත් අපේ ගෲප් එකට ජොයින් වෙන්න පුළුවන් ඕගොල්ලන්ට යාවට පස්සේ අපිත් එක්ක ඉස්සරහට වැඩ කරගෙන යන්න ඒකත් මුලින්ම මතක් කරලා දෙන්න ඕනේ අපේ ඉවෙන්ට්ස් වලට ආවට පස්සේ අපි එක එකද අනිත් එක මතක් කරන්න ඕනේ අපේ Minecraft ටූර්නමන්ට් එකක් තියෙනවා ඒප්‍රිල් 1 ඉඳලා පටන් ගන්න ඒවට ජොයින් වෙන්න පුළුවන් ඒවල විනර්ස්ලට අපිත් එක්ක ජොයින් වෙලා එක දිගට වැඩ කරන්න පුළුවන් අපි ඒගොල්ලන්ගෙන් පොඩි පොඩි ස්කිල්ස් එහෙම බලනවා එතකොට අපිත් එක්ක ඉස්සරහට වැඩ කරගෙන යන්න ඕන කැමති කට්ටිය ඉන්නවා පල්ලා ගෲප් එක ලින්ක් එක තියෙනවා පල්ලා ගෲප් එක ලින්ක් එක ක්ලික් කරලා WhatsApp එක හරහා අපිත් එක්ක ජොයින් වෙන්න පුළුවන් මොකා අනේ කැඩි කැඩි හැෙන්නේ හරිනේ එහෙනම් අපි යන්න බයි හරි එහෙනම් අද අපිට අදර අපි මේ පොඩ්කාස්ට් එක නතර කරනවා හරිද? එහෙනම් සුබ දවසක් හැමෝටම bye goodbye and peace bye see you Alright.